යම් කිසි කෙනෙක් නොදැන්න නොයමසා දන්නේත් නැතුව ඒක විමසන්නේත් නැතුව ಗುಣ කිය යුතු කෙනෙක්ගේ අගුණ කිව්වොත් එයත් නිරේ යනවා. ඒ වගේම නොදැන්න නොයමසා අගුණ කිය යුතු කෙනෙක්ගේ ගුණ කිව්වොත් ඒත් නිරේ යනවා. අනනුවිච්ච අපරියෝගා හෙත්වා අවන්නාරාස වන්නම් බාස. ඒ නිසා දන්නේ නැතුව විමසන්නේ නැතුව දුටු මාත්‍රයෙන් ඇසූ මාත්‍රයෙන් තීරණ වලට එන්න එපා. ඒක හොඳ නැහැ. අභූතවාදී නිරයන් උපේති. අභූත චෝදනා කරන අය නිරේ උපදින. මේ යුගයේ ඉන්නේ ගොඩාක් මරණින් මත්තේ දුක්ඛිත ලෝකවලට යන අය. ඔයාලා ඒ ගොඩට වැටෙන්න එපා. ඒ නිසා අහිංසකව පුළුවන් විදිහට අන් අයට නිඳා කරන්නේ නැතුව, අපහාස කරන්නේ නැතුව, චෝදනා කරන්නේ නැතුව, තම භික්ෂුන් වහන්සේලා නම් තම තමන් පැවිදි වූ කාරණේ සිහි කරගෙන උපාසක උපාසිකා ගුණධර්මවල පිහිටලා බුද්ධ ශාසනය බේර ගන්නවා කියලා කියන්නේ අනිත් අයට නිඳා කිරීම නෙවෙයි.